පොත් බඳින සාප්පුවක වැඩ කරපු කෙනෙක්. කිසිම විධිමත් ඒ කියන්නේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් වගේ දෙයක් නැති කෙනෙක්. කොහොමද අර විදුලිය ගැන අපේ මුළු අදහසම වෙනස් කළේ? අද අපි කතා කරන්නේ අන්නේ පුදුම මිනිස්සයා මයිකල් ෆැරඩේ ගැන. අපේ මේ මූලාශ්‍ර දිහා බැලුවම පේනවා මේක ඇත්තදම කතාවක්, කුතුහලයයි, අර නුපුසුබට උත්සාහයයි, විධිමත් සුදුසුකම් පරදන හැටි ගැන. හරියටම. ඇත්තටම ෆැරඩේගේ කතාව හරිම සුවිශේෂී. හිතන්නකෝ, ඒ කියන්නේ සමාජයේ පහළම තැනකින් ඇවිල්ලා ලෝකියම මවිත කරපු සුයා ගැනීම කරන්නේ. එයාගේ ඇතුලේ තිබුණේ අර දැනුමට තියෙන නොනිම් පිපාසය. කුතුහලය. කුතුහලය සහ හරිම තියුණු නිරීක්ෂණයේ හැකියාවක් ඒ කාලේ හැටියට. දැන් විද්‍යාව කියන එක ටිකක් ප්‍රභූපන්තිර සීමා වෙලානේ තිබුණේ. හරි. ඒත් ෆැරඩේ ඒ බාධක ඔක්කොම කඩාගෙන ඉස්සරහට ආවා. ඒ ගමනේදී අර සර් හම්ෆ්‍රි ඩේවිගේ දේශනවලට යන්නේක ලොකු හැරවුම් ලක්ෂයක් වුණා නේද? අනිවාර්යයෙන්ම. ඒත් ඒක නිකම්ම ලැබුණු දෙයක් නෙවෙයිනේ. මං කියන්නේ එයා ඒ දේශන අහලා හරිම පිළිවෙලකට සටහන් ගන්නවා. තමන්ගේම චිත්‍රත් ඇඳලා. අන්න ඒකයි. තමන්ගේම චිත්‍රත් ඇඳලා හරිම පිළිවෙල පොතක් හදනවා. ඒක ඩේවිට දුන්නම ඩේවි පුදුම වෙනවා නේද? ඒ වෙලාවෙම තමයි එයාට රාජකීය ආයතනයේ සහායක තනතුරක් ලැබෙන්නේ. හරියටම. ඒකෙන් පේනවා එයා තමන්ගේ අවස්ථාව තමන්ම හදාගත්ත හැටි. නිකන් බලාගෙන හිටියේ නෑ. එතකොට එතනින් පටන් අරගෙන තමයි අර ලෝක ප්‍රසිද්ධ සොයා ගැනීම කරන්නේ. ප්‍රධාන මේක මොකද විදුලි චුම්බක ප්‍රේරණය. විදුලි චුම්බක ප්‍රේරණය. ඒ කියන්නේ චුම්බක ක්ෂේත්‍රයක් ඒක වෙනස් කරලා විදුලි ධාරාවක් හදන්න පුරුවන් කියන එක. හිතන්නකෝ ඒ වෙනකන් කවුරුත් හිතුවේ නෑ විදුලියයි චුම්බකත්වයයි අතරේ එහෙම සම්බන්ධයක් තියෙනවා කියලා. ඒක සරලව කිව්වොත් අර චුම්බකයක් කම්බි දංගරයක් ගවෙන් හැට කරද්දී ඒ කම්බි දංගරේ විදුලියක් හදනවා වගේ දෙයක් නේද? හරියටම. ඉතින් අද අපේ බලාගාර ඩයිනමෝ මේ හැම දෙයකම පදනම ඕකනේ. නියත වශයෙන්ම. ඒ වගේම ඒකේ අනිත් පැත්ත තියා ඔප්පු කළා. ඒ කියන්නේ අනිත් පැත්ත. විදුලි ධාරාවක් පාවිච්චි කරලා චුම්බක ක්ෂේත්‍රයක් හදන්න පුළුවන් කියන එක. හරි. ඉතින් මේ සොයා ගැනීම දෙක මේ දෙක තමයි අර විදුලි මෝටරයයි ජනක යන්ත්‍රයයි කියන දේවල් දෙකටම මුල. ඔහුගේ නමින් තියෙනව නේද ෆැරඩේ නීතිය කියලා? ෆැරඩේ නීතිය. අනේකෙන් මේ සම්බන්ධය ගණිතමය විදිහටත් පැහැදිලි කරනවා. හැබැයි පුදුම දේ තමයි ෆැරඩේ එච්චර ලොකු ගණිතඥයෙක් නෙවෙයි. ඒක තේමද? එයාගේ ශක්තිය තිබුණේ අර ප්‍රායෝගික පරීක්ෂණ කරන එකේ තීක්ෂණ බුද්ධියේ. ඒ කියන්නේ අර සහජ හැකියාවක් තිබිලා තියෙනවා නේද? සංකීර්ණ දේවල් අත්හදා බලලා තේරුම් ගන්න ගණිතමය පැත්ත සමහර වෙලාවට පස්සේ කාලේ කණිත් අය එකතු කරන්නේ. වෙන්න පුළුවන්. තව ප්‍රායෝගික නිර්මාණයක් තියෙනවනේ අර අකුණු සන්නායකයක් වගේ වැඩ කරන්න. ෆැරඩේ කූඩුව. ෆැරඩේ කූඩුව. ඒ කියන්නේ ආ පෙන්නුවේ අර ලෝහ වලින් හදපු කූඩුවක් වගේ එකක් ඇතුලේ ඉන්න කෙනෙකුට හරි එහෙම නැත්නම් තියෙන උපකරණයකට හරි පිටතින් එන විද්‍යුත් ක්ෂේත්‍ර වලින් බලපෑමක් නැහැ කියලා. හානියක් වෙන්නේ නැහැ. හානියක් වෙන්නේ නැහැ. අදටත් පාවිච්චි වෙනවා අර සංවේදී ඉලෙක්ට්‍රොනික උපකරණ තියන්න MRI ස්කැනර් කාමරය. ඊට පස්සේ අර විදුලි රැහැන් එක වැඩ කරන අයගේ ආරක්ෂිත ඇඳුම් මේ ඔක්කොටම ඒ මූලධර්මය තමයි ගුවන් යානා පවා අකුණු වලින් බේරෙන්නේ toy ෆැරඩේ කූඩුව ආචරණය නිසා තමයි. ඇත්තද? හරිම පුදුමයි නේද? මේ වගේ අති විශිෂ්ට සොයා ගැනීම කරපු කෙනා හරිම නියතමානී කෙනෙක් කියලා අපේ මුලාශ්‍රවල කියනවා. අර රජෙන් දෙන සර්නාමය පවා එපා කිව්ව නේද? ප්‍රතික්ෂේප කළා. එයා අර සෑන්ඩොමේනියන් කියලා පොඩි ක්‍රිස්තියානි සභාවක් තිබුණා. ඒකේ සමාජිකයෙක්. අධ්‍යයනය කරලා දෙදියන්ව තේරුම් ගන්න පුරුවන් කියලාත් විශ්වාසයක් තිබුණා. සමහරවිට ඒකත් එයාගේ අර විද්‍යාත්මක කුතුහලයට උදව්වක් වෙන්නේ නැති. ඒ වගේම එයා තදින්ව හිතුවා විද්‍යාව කියන එක හැමෝටම අයිති දෙයක් කියලා. ඒකනේ අර රාජකීය ආයතනයේදී ළමයින්ට තේරෙන විදිහට නත්තල් දේශන පැවැත්තුවේ. ඒක අදටත් කරනව නේද? අදටත් ඒක සම්ප්‍රදායික විදිහට පවතිනවා. බලන්නකෝ එයාගේ බලපෑම අදටත්. විද්‍යාවේ මූලික ඒකකයක් ෆැරඩ් කියලා. ධාරිතා ඒකකය. ආරක්ෂක ක්‍රමයක් ෆැරඩේ කූඩුව. මූලික නීතියක් ෆැරඩේ නීතිය. මේ ඔක්කොම එයාගේ නමින්. එයා 1864 දී නැති වුණත් ඒ උරුමේ තාමත් තියෙනවා. ඇත්තම ෆැරඩේගේ ජීවිත කතාව ඒක ඇත්තටම අපිට ගොඩාක් දේවල් කියලා දෙනවා. අර විධිමත් අධ්‍යාපනයේ විතරක්ම නෙවෙයි සාර්ථකත්වයට ඕනි වෙන්නේ කියලා. කුතුහලය, ප්‍රශ්න කිරීමේ හැකියාව, අර අතාරින්න නැති උත්සාහය. මේවයින් කොච්චර දුර කියන්න පුළුවන්ද කියන එකට එයා තමයි හොඳම උදාහරණය. ඇත්තටම
මීළඟ වතාවේ අපි ස්විච් එකක් දානකොට හරි ෆෝන් එක charge කරනකොට එහෙම නැත්නම් අහස යන ප්ලේන් එකක් දකිනකොට ඒ හැම දෙයකටම මුල් වුණු අර පොත් බඳින තැනකින් පටන් අරන් මුළු ලෝකෙටම එළිය දීපු මේ අසහාය මිනිස්යාව මතක් කරගන්න එක වටිනවා. අනිවාර්යෙන්ම. එයාගේ කතාව අහද්දී මට එන ප්‍රශ්නේ තමයි දැන් කාලේ වගේ අර નિયમિત ප්‍රතිඵල බලාගෙනම කරන පර්යවේක්ෂණ අතරේ ෆැරඩේ වගේ හුදෙක් කුතුහලය නිසාම විතරක් කරන ගවේෂණවලට අද ඉඩක් තියෙනවද? ඒක හොඳ ප්‍රශ්නයක්. එහෙම ඉඩක් නැත්නම් අපිට මොනවද ඇත්තටම මගහැරෙමින් තියෙන්නේ?